දරුවෝ මේ වගේ ගොඩක් දරුවන්ට වැඩ රාජකාරී කරලා දීපුවාම ඒ දරුවෝ ඒ කාරණාව කරලා දීපු වෙනුවෙන් ගොඩක් සන්තෝෂෙන් සතුටින් ඉන්නවා. සමහර දරුවන්ට මේ වගේ වැඩ රාජකාරියක් මම නිසියාකාරව කරලා දීපුවාම ඒ දරුවෝ මට කතා කරනවා මම දෙවියෝ නම් දැකලා නැහැ. නමුත් ඔබතුමා ඔබ වහන්සේ මට දෙවි කෙනෙක් හා සමානව මේ කාරණාව කළා දුන්නා කියලා. ඉතින් ඒ නිසා මේ කාරණා ගැන දුකටපත් වෙලා ඉන්න දරුවෝ ඉන්නවනම් මට කතා කරන්න මෙහෙම දෙයක් තියෙනවා. තවත් ওই දරුවෝන්නේ කියන්නේ. මොකද්ද ওই දරුවෝ දුකටපත් වෙලා ඉන්න වෙලාවේදී අර රැවුල පත්තු වෙච්ච වෙලාවේදී සුරුට්ටු පත්තු කරන්න යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම මේ කියන්නේ ඒ ගුරුනාන්සලාට ඒ ගුරුමෑණිවරුන්ට විතරක් නෙවෙයි සිවුර පරවගත්ත ගත්තර ස්වාමීන් වහන්සේලාත් එක්ක. මම මෙහෙම කිව්වා කියලා මට පව් සිද්ධ වෙන්නේ නැහැ. උඹලා මේ දරුවෝ පිටරට ගිහිල්ලා විදේශගත දරුවෝන්ගේ ගුහුජ්ජ අතගාලා මම මේ කිව්වට අසූචි පව අතගාලා මේ කට්ටිය කැරකෙන පුටුවල ඉඳගෙන පෑන් දාගෙන ඒසි කාමරවල පෑන් වල පොත්පත් වලින් බඩ කරන කට්ටිය නෙවෙයි. අනේක දහස් වාරයක් දුක් විඳින අය. උඹලා මේ දරුවෝගෙන් සල්ලි ගන්නවා නම් ඒ විදිහට අසාධාරණ විදිහට ඒක බොහොම වැරදි. මම ඒක හැමෝටම කියන්න ඕනේ. ඒ නිසා මේ පිටරට අසරණ වෙලා ඉන්න මේ සම්බන්ධ මාලාවල වලට පැටලියත් දුකටපත් වෙලා ඉන්න දරුවන්ට ඒ විදිහට වැඩ රාජකාරී කරවන්න එපා. මොකද මම පොරොන්දු වෙනවා මේ දරුවන්ට මේ කාරණාවක් හරියට කළා දෙනවා නම් මට මේ ওই දරුවෝ කරන වැඩ රාජකාරිය වෙනුවෙන් සත 50ක මුදලක් සත 25ක මුදලක් මට අවශ්‍ය නැහැ. මොකද දුකටපත් වෙලා මං වගේ කෙනෙකුට ওই දරුවෝ කතා ගන්න ලොකු විශ්වාසයක්. ඒක ලොකු බලාපොරොත්තුවක් කියන්නේ. ඒ බලාපොරොත්තුව ඒ ලොකු විශ්වාසය නිසා ඒ දෙක කරලා දෙන්න අනිත් හැමෝම දැනගන්න ඕනේ මමත් ඒ විදිහට තමයි. ඒ කියන්නේ මේ දරුවෝ ඒ වෙලාවට අසරණ වෙලා ඉන්නේ. එතකොට සල්ලි මුදල් 750 වුණත් ඒ දරුවන්ට වටිනවා. මොකද මේ දරුවෝ බොහොම දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. ඒ සල්ලි වලට අසාධාරණකම් කරන්න බෑ දරුවන්ට හරියට වැඩ රාජකාරියක් කළ දෙන්න බැරි නම් දෙපාර තුන්පාර මෙහෙම තියනවා කියලා කියන්න එපා. ඒ දරුවන්ට ඒ වැඩ රාජකාරිය කළ දෙන්න බැරි නම් බලය වැඩේ බාර ගන්න එපා. ඒ වාගේ අසාධාරණ